good morning යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මමත් හොඳින්. ඉතින් මං අද ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ මැහුම් පාඩමක්. ඒ කියන්නේ ෂෝට් කොට කලිසමක් මහන විදිය. ඉතින් මං මුලින්ම ඔයාලගෙන් ඉල්ලනවා යාළුවනේ ඔයාලා මගේ channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් මට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේක කොහොමද මහගන්නේ කියලා. යමු අපි වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ තමයි මම මහගත්තු ෂෝට් කලිසම. ඉතින් මේ ගැන වීඩියෝ එක තමයි මම අරන් අවිල්ලා තියෙන්නේ මහගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අද අපි මහන්න යන්නේ ෂෝට් කලිසමක්. ඉතින් අපිට මේකට ඕන වෙන්නේ 60 පළල යාරයකට අඩු රෙදි කෑල්ලක් සහ ඉලාස්ටික් යාරයක්. ඉතින් අපි බලමු මේ කොහොමද ඇඳගන්නේ කියලා. අපි දැන් මේක කෙලින් හරහට රේඛාවක් මේ විදියට ඇඳ ගන්නවා. මොකද මේක පිළිවෙලක් නැති නිසා මේ ටික කැපෙනවා යාළුවනේ. ඊට පස්සේ අපි ඉලාස්ටික් එක දාගන්න ඕන හින්දා මෙතන ඉඳන් මෙතෙන්ට අඟල් එකමාරක රේඛාවක් මේ විදියට ඇඳ ගන්නවා. දැන් අපි අඩි රූලෙන් මේ විදියට ඇඳගමු මේ ආකාරයට. ඉතින් යාළුවනේ මේක හොඳ ස්වයං ව්‍යාපාරයක්. මොකද මේ වගේ කලිසම් දැන් ගොඩක් අය අඳිනවනේ. හරි පහසුයි ඇඟට එහෙම. ඉතින් මේ හොඳ බිස්නස් එකක් මේක. ඉතින් අපි දකුණු පැත්තේ ඉඳන් අඟල් 3ක් ඇතුළට ලකුණු කරනවා මේ විදිහට. මේ ආකාරයට අපි ඉරක් ගහ ගන්නවා. එතන ඉඳන් අඟල් 11ක් මෙතන මාක් කර ගන්නවා. දැන් අපි එතන ඉඳන් දිග රේඛාවක් මේ විදිහට කෙලින් රට රේඛාවක් ඇඳ ගන්නවා මේ ආකාරයට. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා මාක් කරගත්තු එතන ඉඳන් මෙතෙන්ට මෙහෙම ඉරක් කෙලින් ඉරක් ගහ ගන්නවා. ඊට පස්සේ කිරෝල ඉඳන් අඟල් 3ක් ඇතුළට මෙහෙම ලකුණු කරගත්තා. එතකොට මෙතනින් දුන්නොත් අපි අඟල් 3ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි මෙහෙම මේ කරුව ඇඳ ගන්න තමයි යන්නේ යාළුවනේ මේ ආකාරයට. මේන් අපි ඇඳගත්ත කරුව. දැන් අපි උස ලකුණු කරගන්න යන්නේ. අපි ඉලාස්ටික් එකට අඟල් එකමාරක් තිබ්බනේ. දැන් එතන ඒ කොනේ ඉඳන් අපි අඟල් 20ක් ලකුණු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි කෙලින් ඉරක් මේ විදිහට ඇඳ ගන්නවා දිගටම. අපි දැන් කකුල මේ හැඩ කරගන්න ඕන නිසා අඟල් 2ක් මෙතනින් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අංශය මේ විදිහට යා කර ගන්නවා. දැන් යාළුවනේ අපිට කපා ගන්න තමයි තියෙන්නේ. ඔයාලට තේරුණානේ? දැන් මේ විදිහට මෙතනින් මේ විදිහට කපලා මෙහෙම කපලා මෙතනින් කපලා මෙතනින් කපන්න තමයි තියෙන්නේ. දැන් එච්චර වැඩි වෙලාවක් ගියේ නෑ. දැන් පේනවනේ. දැන් අපි කපා ගන්න යමු. ඉතින් යාළුවනේ දැන් අපි කපා ගන්න හදන්නේ.
මේක ඕනම සයිස් එකේ කෙනෙක්ට පුළුවන් අඳින්න. ලොකු හරිම ලේසි, වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් කපා ගන්න. දැන් මේ දිගට මේ විදිහට කපාගෙන යන්න තියෙන්නේ යාළුවනේ. හරිම ලේසි, ඉතින් ලොකු දෙයක් නෑ. දැන් මේ කරුව තමයි කපා ගන්න අපි. විස්කෝස් රෙද්ද මේ ඇඟට හරි පහසුයි ඉතින්. දැන් මේ අයිනත් අපිට අර කෑලි තියෙනවනේ නීට් එකට නැති නිසා මේකුණත් අපි මේ විදිහට කපා ගන්නවා යාළුවනේ. දැන් හරි. දැන් අපිට තියෙන්නේ මේ කොන් දෙක මහගන්න. මට නම් ඕලොක් මැෂිමක් නැහැ. මම ඉතින් සාමාන්‍ය මැෂිමේ තමයි මහගන්න යන්නේ. එහෙනම් අපි මහගන්න යමු මේක. ඉතින් යාළුවනේ අපි දැන් මේ මූටු දෙක මුට්ටු කරගන්නවා. අඟල් භාගයක් විදිහට. ඉතින් මගේ මේ මැෂිම පරණයි. නමුත් මම මේ තෙල් දාලා තමයි මේ ළඟදී හදාගත්තේ. දැන් මෙතනින් ටැග් කරගන්නවා. දැන් මේ පේනවනේ මහගත්තු එක. මෙතනින් දැන් කපා ගන්නවා. දැන් මේ පැත්තත් අපි මේ විදිහට අඟල් භාගයක් තියලා මහගමු. ඉතින් මම මේ රෙද්ද ටිකක් මේ එහාට මෙහාට යන හින්දා ඉතින් හද තමයි යාළුවනේ මහගන්නේ. මේ කරුව කොනට වෙනකම්ම මේ විදිහටම අපි මහගමු. ඊට පස්සේ මෙතන ටැග් කරගන්නවා මේ විදිහට. දැන් මේ පේනවනේ ගල් භාගෙට මම මහගත්තා. දැන් මම මේ කකුලේ වාටියත් මේ විදිහටම මහ ගන්නවා. එතකොට ලේසි යාළුවනේ. දැන් අපි කකුලේ අග වාටිය මහ ගන්නවා මේ විදිහට. අඟල් භාගයක් තියලා මේ විදිහට මහ ගන්න යාළුවනේ. කකුලෙන් මහන හින්දා ඉතින් ටික ටික තියලා තමයි මහන්න වෙන්නේ. මෝටරේ මහනවා නම් ඉතින් හරි වේගයකින් මහ ගන්න පුළුවන් ඉතින්. මේ විදිහටම කොනටම වෙනකම්ම මහ ගන්න. ඉතින් මේ දිගටම කොනට වෙනකම්ම මේ විදිහට මහ ගන්න ඕන යාළුවනේ. දැන් අන්තිම ටැග් කරගමු. දැන් අපි යහපැත්තත් ඒ විදිහට මහ ගමු.
මේකත් ඒ වගේම මහ ගන්න ඕන ගල් භාගයක් තියාලා මෙහෙම මහපුවම මේ ලේසි. එතකොට කකුල එහා මෙහා වෙන්නේ නැහැ. දැන් මේ අන්තිමට ටැග් කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි කරු දෙක මහගමු. ගල් භාගයක් තියලා දැන් මේ මෝට්ටු දෙක මේ විදිහට අල්ලලා යාළුවනේ මහගමු. මේ පේනවනේ. ඒ විදිහට තියලා මහගමු. මේ විදිහට තමයි මහගන්නේ. දැන් මේ අන්තිමට ටැග් කරනවා. දැන් අපි මේ ඉලාස්ටික් පටිය දාන්න යන තැන ඉස්සෙල්ලාම අඟල් භාගයක් අපි මහ ගන්නවා යාළුවනේ. ඊට පස්සේ අපි ඉලාස්ටික් එක දාලා මහ ගමු. ඉතින් මං හිතනවා මේ මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා නම් ඉතින් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා යාළුවනේ. ඉතින් තව තවත් ලස්සන වීඩියෝස් මහන වීඩියෝස් මම අරන් ඉන්නම් ඔයගොල්ලන්ට. අර මෝටරේ නම් හරි ඉක්මනට කර හැකි. කකුලෙන් පාගලා කරන එක ඉතින් සැරේ ඉතින් නවත්ත තමයි ඉතින් කරන්න ඕන. ඒකයි ඉතින් කරපු නැත්තම් විනාඩි 5න් මේ කලිසම මහල ඉවර කරන්න පුළුවන් යාළුවෝ. දැන් අපි ඉලාස්ටික් එක දාලා මහ ගන්න යන්නේ. දැන් මේ තියෙන්නේ අපි මහගත්තු කඩිසම තමයි. තව ඉලාස්ටික් එක දාගන්න ඕනේ ආගනේ. එහෙමනේ. දැන් ඉලාස්ටික් එක දාගන්න යන්නේ.
දැන් අපි අඟලක් තියලා අපි ඉස්සර අඟල් භාගයක් තියලානේ මහගත්තේ. දැන් අපි අඟල තියලා මහ ගන්න යාළුවනේ. ඉතින් මහන්න මේ ආස හිතෙනවා. ඉතින් කම්මැලියක් නෑ. ඉතින් කම්මැලි කමක් නෑ. ආසයි ඉතින් මහද්දි. අපි ඉතින් මේ ලාස්ටික් එක තියන්න කිරසක් ඉතුරු කරගන්න ඕන. අන්තිමේට තමයි ඒක ඊට පස්සේ මහගන්නේ. දැන් මේ ඇති අපි ගත්තු මිම්මට වඩා අඟල් 3ක් අඩුවෙන් ඉලාස්ටික් එක දාගන්න ඕන. දැන් අපි දාගන්නවා ඉලාස්ටික් එක. ඉතින් මේ යාළුවනේ දැන් මේ ඉලාස්ටික් එක දාන ගමන් දැන් මේ හදිසියෙන් තමයි උයන්නත් ඕන යාළුවනේ. මේ රෑ තමයි මේ 6ට විතර තමයි මේ වීඩියෝ එක කරගන්නේ. බබාට එක්කත් බෑ හරියට වද දෙනවා ඒගොල්ලෝ ඉතින්. එහෙන් කෑ ගහනවා මෙහෙන් කෑ ගහනවා. බොහොම අමාරුවෙන් තමයි වීඩියෝ එකක් කරගන්නේ ඉතින්. ඉතින් හරි යාළුවනේ දැන් හරි දැන් අපි මේ ඉලාස්ටික් එකත් ටැග් කරගමු මේ විදිහට. හරි යාළුවනේ ඉතින් යාළුවනේ මේ තියෙන්නේ
මං මහගත්තු ෂෝට් කලිසම. ඉතින් මේක ඕනම කෙනෙක්ට හොඳයි. මේ ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඉතින් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ කලිසම් මගේ බලාපොරොත්තුවක් තියෙනවා මහලා විකුණන්න. මං ඉදිරියට ඔයාලට දැනුම් දෙන්නම්කෝ. ඒ මොනොත් උදව්වක් වශයෙන් මං හිතනවා ඔයාලා ගනී කියලා. එහෙනම් ඉතින් අමතක කරන්න නැතුව මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ගිහින් එන්නම්. බබාලත් එක්කත් හරි අමාරුයි. එහින් කරදර කරනවා, මෙහින් කරදර කරනවා. බොහොම අමාරුයි මේ වීඩියෝ කරගත්තේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බුත් සරණයි, ජෙස්පීටයි.